කොහොමද ළමයි හැමෝම හොඳින් ඉන්නවද? අපි කුවෙට් එකේ තියෙන මාලියායකට ගියා රත්තරන් බඩුවල මිල ගණන් බලන්න. මේ කල්යාන් ජුවලරි ෂොප් එක මේකේ තියෙනවා මේ දවස්වල ප්‍රයිස් එක නම් ළමයි කැරට් 22 KD 30යි. ඉතින් පවුමක මාලයක් ගන්න මේකෙන් අපි පවුමක මාලයක් ගත්තා 285ක් ගියා ඩිනාර්. ඒගොල්ලෝ ඉතින් හදන ගානත් අල්ලනවනේ. ඊට පස්සේ මේකේ දෙනවා ගෙවන්න. හැබැයි ගෙවන්න දුන්නට සමහරලාට ලබන මාසේ අපි හිතමුකෝ ගාන වැඩි වුණා කියලා. එතකොට මෙයාලා ඒ ගෙවන්න දුන්නත් මේ ගාන වැඩි කරනවා. ඊට පස්සේ ගාන අඩු වුණොත් ගාන අඩු කරනවා. කියන්නේ මාසෙට ඩිනර් 20 වගේ දීලා අපිට මේකෙන් ගෙවන්න ගන්න පුළුවන්. මේක ලස්සන ඩිසයින් වලින් මාල, වල්ලු, මුතු හැම දෙයක්ම තියෙනවා. ඔයාලත් ගිහිල්ලා බලන්න. මම ඔයාලට මේ විදියට පෙන්වන්නම්කෝ. හැබැයි මේ දවස්වල ළමයි රත්තරන් ගාන ටිකක් වැඩි මං හිතන්නේ. සමහර විට අඩු වෙන්නත් පුළුවන්. සමහර විට මීටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් දැන් මාස 2-3කට කලින් තිබුණා 27ට, ඒ වගේ 27ට, 26ට වගේ කැරට් 22. දැන් 30ට වෙලා සමහර විට ඊළඟ මාසේ අඩු වෙන්නත් පුළුවන්. මේ තියෙන බේස්ලට් ලස්සන ඔයාලා කැමති ඩිසයින් වලින් තියෙනවා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් නිසා තමයි මම මේ විදිහට වීඩියෝ එකක් දාන්නේ. ඇත්තටම ලස්සන ඩිසයින් තියෙනවා. හැබැයි ගාන තමයි ටිකක් වැඩි. සමහරට මීටත් වඩා ගණන් වැඩි වුණොත් අපිට ගන්න බෑනේ. පිරිමියාටද ගෑනු අයටද ලස්සන ටිකක් වැඩිපුර මේකේ ඩිසයින් ටිකක් තියෙනවා. ඔයාලත් ගිහිල්ලා බලන්න නිවාඩු පාඩුවේ කීයක් හරි එකතු කරගෙන. ඉතින් අපි රත්තරන් වලට හැමෝම ආසයිනේ. ගිහිල්ලා බලන්නකෝ. මේකේ නම කල්යාන් ජුවලරි ෂොප්. මේක තියෙන්නේ කුවෙට් එකේ මාලියාවල. ඉතින් මං හරි ආසයි මේ වගේ දේවල් වීඩියෝ කරන්න. ඔයාලටත් බලන්න. මේ බලන්න බැංගල්ස් තියෙනවා. ලස්සන ඩිසයින් වලින්. හැබැයි ගාන නම් ඉතින් අපිට ටිකක් වැඩි. ඒත් ඉතින් එක හරි හදාගන්න පුළුවන්නේ. බලන්නකෝ ලස්සන ඩිසයින් තියෙනවා. මෙතන බලන්නකෝ දැක්කාම ආස හිතෙනවා. පවුමට තියෙනවා. පවුන් 3 කාලට ඊටත් වඩා වැඩි ගණන් වලට හිටන් තියෙන පවුන් 2-3 ගොඩක් ලොකුවට සාමාන්‍ය පොඩියටත් තියෙනවා. ඔයාලම බලන්නකෝ. ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ළමයි ඔයාලට කැමති විදිහේ ඩිසයින් එකක් තෝරගන්න පුළුවන්. ඇවිල්ලා බලන්න නිවාඩු දවසකට. අපි සෙනසුරාදා දවසක තමයි කට්ටියත් එක්ක යාළුවෝ කට්ටියත් එක්ක එකතු වෙලා ආවේ. මෙයා තමයි දැන් අද මාලේ ගන්න එක්කෙනා. එයා ගත්ත පවුමක මාලයක්. ඒ තමයි මගේ අනිත් යාළුවා. මේ ඉන්නේ මගේ අනිත් යාළුවා. මේ ඉන්නේ අපේ ගෙදර ඩ්‍රයිවිං කරන අයියා. ඔන්න ඔය විදිහට තමයි අපි කට්ටියත් එක්ක ගියේ. මේ තියෙන්නේ ලස්සන තවත් මුදු ටිකක්. ඇත්තරම කිව්වොත් ඇත්ති වෙන්නම මුදු තියෙනවා. මාර ලස්සන ඩිසයින් තියෙනවා. ඔයාලට කැමති විදිහට තෝරගන්න පුළුවන්. ඉතින් මං මුළු ජුවලරි ෂොප් එකේම ගොඩාරියක් වීඩියෝ ගත්තා. මෙන්න තියෙනවා ජුවලරි ෂොප් එකේ නමත් එක්කම මම ඔයාලට පෙන්නුවා. ඊට පස්සේ අපි මේ විදිහට දැන් එමීට ඇවිදගෙන යනවා. තවත් ජුවලරි ෂොප් එකකට තමයි අපි දැන් යන්නේ. නෑ අපි කන්න ඇවිල්ලා තින්නේ. මෙන්න මේ විදිහට අපි මාලියා එකේ මේ කඩේ තින්නේ ටිකක් ඇතුළට වෙන්න. මේකේ කෑම ඇත්තටම මාරම රසයි. මේක අලුතෙන් වගේ දාලා තියෙන්නේ. මාළු බැදලා කෑම එකක් වෙනවා ඩිනාර් 1.5ක්. ඇත්තම රසයි. මදි පාඩු වුණොත් එයාලා දෙනවා.
ඊළඟට අපි ඇඳුම් ගන්නවා. මෙන්න මේ විදිහට මේකත් මාලියා එකේම තමයි. අපි ඔක්කොම මාලියා එකෙන් තමයි ගොඩාක් කලාට අපි නිතරම යන්නේ මාලියා එකට. පොඩි ළමයිට, එතකොට ලොකු අයට හැමෝටම මෙන්න මේ විදිහට අපි සුපර් මාකට් එකටත් ගියා. ඒකත් තියෙන මාලියා එකේ තමයි. හයිබර් මාකට් මට මතක විදිහට මේකේ නම. ඉතින් මේකෙත් ගොඩාරියක් බඩු තියෙනවා. ඩිස්කවුන්ට් දාලා තියෙන ඒවා තියෙනවා. අපි මේකෙනුත් බඩු ටිකක් අරගෙන ඊට පස්සේ අපි මේ අපේ එක අක්ක කෙනෙක් ලංකාවට යන්න හදනවා. ඉතින් එයාට බඩු තමයි මේ තෝරන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඇත්තටම ලොකුයි මේක සුපර් මාකට් එක. මේක ගොඩක් දේවල් තියෙනවා. ඇත්තට මේක ඇතුලේ තියෙනවා ලංකාවේ එළවලු ගොඩාරියක් තියෙනවා. ඊට ඔන්න ඔය බඩු ටික තමයි මං අරගෙන ආවේ. මමයි මගේ යාළුවයි. කොකනට් වෝටර් අරගෙන ආවා. සව් ගෙනාවා. මුරුංග ගත්තා. ගෝවා ගත්තා. කරවිල ගත්තා. කරපිංචා. මේකේ තියෙන කංකුන් නීතිකොළ. ඉතින් ඔයාලටත් හිතනවා වීඩියෝ එක හොඳයි කියලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟට සම්පෝෂත් ගත්තා. මේ තියෙන්නේ ඉන්දියාප්ප. රැට ගන්න අපි ඉන්දියාප්පත් අරගෙන ආවා. අපි ආප්ප කෑවා. ඇත්තටම සතුටු වුණා මාර විදියට.